ලොකු බණ්ඩමලේ කොහෙද මේ උදෑනෙක්කම යන්නේ? මොකද හොකින් දැක්කේ? මම මේ උදෑනෙක්කම හේන පැත්තට ගොහින් කෙන්න යන්න කියලා. වැඩ රාශියක් තියෙනවා හේනෙ කොරන්න කියලා. එහෙමද ලොකු බණ්ඩමල්ලි? ඔව් ඉතින් අස්සන්න නෙලන කාලෙත් දැන් අත ළඟ යනවනේ. එහෙනම් ඉතින් ගොහින් එන ගමන් තේඩින්ගක බීලා යන්න එන්න. අද නම් ඇඟට පුදුම මහන්සියක් තියෙන්නේ. ඔබතුමා මහන්සි වෙලා වැඩ කරනවා වගේ. අනේ බොහොම ස්තුතියි දෙවියනේ. අනේ බොහොම පිං දෙවියනේ. මේ ඔබට ලබා දෙන්නේ ඔබේ මහන්සි වෙනුවෙන්. මුදලාලි මහත්තයා කිව්වද සැබෑවක්ද? ලොකු බණ්ඩගේ රංගාසියක් හම්බෙලා කියන්නේ. මාත් හේන පැත්තට ගොහින් පොඩ්ඩක් බලන්න ඕන. දෙවියන්ට කන්ලාව් කරා නම් මටත් බැරි වෙන එකක් නෑ රංකාසියක් අරගන්න. හීන් බණ්ඩමල්ලි මේ කොහෙදයි උදේ පාන්දරම යන්නේ? මොකයි මේ කලබලේ? හිච් මාම දන්නේ නෑනේ වැඩක්. අපේ ලොකු බණ්ඩයට හේනේ වැඩ කරන ගමන් දෙවි කෙනෙක් ඇවිත් රංකාසියක් දීලා එහෙම හීන් බණ්ඩු. ඒක නම් හැබැයි පුදුමයට කාරණයක්. හැබැයි ඉතින් ඒ මිනිස්සෙක් මහන්සියට ඒ වගේ දේවල් ලැබෙන්නම ඕන. මාත් මේ ඒ පැත්තට ගොහින් පොඩ්ඩක් විපරම් කරලා බලන්න හදන්නේ ඒ දිවි කෙනාගෙන් මටත් මොන හරි දෙයක් ගන්න පුළුවන්ද කියලා. ලැබෙයි ගොහින් බලන්නකෝ. මං යනවා යන්න. දෙවියනේ ඔබ කොහෙද? මටත් රංකාසියක් ලබා දෙන්න දෙවියනේ. අර ලොකු බණ්ඩයට ලබා දුන්නා වගේ. මගේ අම්මේ යකෙක් පණ බේරගෙන දුවන්න ඕන.